ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබිච්ච ප්‍රශ්නෙට උත්තරයක් තමයි මම අදරන් ආවේ. මගේ බයික් එක කොහොමද මේ කන්ඩිෂන් එකේ තියාගෙන ඉන්නේ කියලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ දෙයකට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයගලන්ට. ඒ හින්දා මට හිතුණා මේක සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා. හැමෝගෙම බයිසිකල් ලස්සනට තියාගන්න කැමති අයට මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ලස්සනට ඔයාලගේ බයිසිකලෙත් තියාගන්න. ඉතින් අපි මුලින්ම අපේ බයික් එක අපි ගොඩක් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. අපි මොන බයික් එක වුණත් මොනට එකක් වෙන්න ඕනේ මොන බයික් එක වුණත් ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පදින බයික් එක ගැන අපි ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මේකේ මොනවද තියෙන ලෙඩ. ඒ නිසා දැන් පෙලක් අය ලෙඩ තිබ්බට ඔහේ පදිනවා. එහෙම පදින්න එපා. මොකද ඒ බයික් එකේ ලෙඩක් තියෙනවා කියන්නේ ඒ ලෙඩේ තව දුරටත් වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට දැනුණ ගමන් මේ බයික් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔයාලා ඒක ඔයාලට පුළුවන් විදිහට කොහොම හරි ඒක හදන්න බලන්න. ඉතින් ඇත්තටම ඔයාගේ බයික් එකත් පිරිසිදුවට පිළිවෙලට තියාගත්තොත් එහෙම ලේසියෙන් සාමාන්‍යයෙන් ලෙඩ එනවා අඩුයි. මොකද කිසිම බයික් එක පැත්ත බලන්නේවත් නැතුව ඒකෙන් වැඩ විතරක් ගන්නවා නම් ඒ බයික් එකෙන් ඔයාලට කොයිම වෙලාවක හරි ලොකු කට්ටක් කන්න වෙනවා කියන එක අනිවාර්යෙන් ඒකත් මතක තියාගන්න වෙනවා. ඒ හින්දා ඔයාලා හැම වෙලේම ඔයාලා පදින බයික් එකද වාහනේද ඒක හැම වෙලේම බලන්න හැම වෙලේම මොකද්ද මේකට වෙලා තියෙන්නේ මේක හොඳ තත්ත්වේ තියෙනවද කියන එක හැම වෙලේම තියන්න. මොකද ඕන වෙලාවක මේ විදිහට තිබ්බොත් ඔයාට හදිසියකට විකුණ ගන්න වුණත් ආයේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. කෙලින්ම දැක්ක ගමන් ඕන තරම් අය ඉන්නවා බයික් එකක් වුණත් වාහනයක් වුණත් දැක්ක ගමන් අරගෙන යනවා තියන් ඉන්න විදිය දැක්ක ගමන්. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාලගේ බයික් එක මේ විදිහට පිරිසිදුවට පිළිවෙලට අඩුපාඩු නැතුව තියාගත්තොත් ඔයාලට ඕන වෙලාවක බයක් නැතුව ඔයාලට හදිසියක් වුණොත් විකුණ ගන්න හරි වුණත් පුළුවන්. ඇත්තටම මම මගේ මේ බයික් එකේ කොහේ ගමනක් ගියත් කොතනක නැවැත්තුවත් මුලින්ම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරලා මේ බයික් එක විකුණනවද කියලා අහනවා. මොකද බයික් එක දැක්ක ගමන් තේරෙනවා කොහොමද මේකේ කන්ඩිෂන් එක කියන එක ඕනම කෙනෙකුට තේරෙනවා. ඉතින් මම කියන්නේ දැන් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බෙත් ඕකනේ. ඔයා අයියේ කොහොමද ඔහොම කන්ඩිෂන් එකේ තියන් ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ කන්ඩිෂන් එකේ කියන්නේ අපි හැම වෙලේම තමන්ගේ බයික් එකේ මොන පාට වුණත් පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා නම් ඕන කෙනෙක්ට ඒක ඇහැ වදිනවා. ඒ හින්දා අඩුපාඩු තියාගන්න නැතුව බයික් එකේ ඒ හින්දා මම ඔයාලට කිව්වා වගේ අඩුපාඩු තිබුණොත් අනිවාර්යෙන්ම හදන්න. ඉතින් තමන් බයික් එකක් ගන්නවා කියන්නේ තමන් ජොබ් එකක් කරනවා කියන එකනේ. ඒ හින්දා ඉතින් ඔයාලට පුළුවන් විදිහට ඔයාගේ බයික් එකේ කිසි අඩුපාඩුවක් නැතුව හැම වෙලේම පදින්න බලන්න. අඩුපාඩු පිටින් පැද්දා කියන්නේ ඔයාගේ බයික් එක තවත් නාස්ති වෙනවා මිසක් ඊට වඩා හොඳ වෙන්නේ නැහැ. දැන් මගේ බයික් එක උනත් කැඩෙන්නේ නැත්තේ නැහැ. ඉතින් මම කැඩෙන්න කලින් මට තේරෙනවා මේ දේ අනිවාර්යෙන් මේ පාර්ට් එක දැන් පරණයි කියන එක මට දැනෙනවා. එතකොට අපි ටක් ගාලා ගිහිල්ලා මේ පාර්ට් එක රීප්ලේස් කරන්න. ඉතින් දැන් වෙලක් අය බ්‍රේක් පෑඩ් එකක් ගෙවෙනකම් බලන් ඉන්නවා. යකඩෙටම ගෑවෙනකම් ඩිස් එකේ ගෑවිලා පතුරු ගැලවෙනකම්ම බලන් ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. කොයි වෙලාවකද එතකොට ඔයාලට තවත් ලොකු ගාණක් වියදම් වෙනවා ඩිස් එකක් දාන්න. ඉතින් හැම වෙලේම බලන්න තමන්ගේ බ්‍රේක් පෑඩ් චෙක් කරන්න. එතකොට ඔයාලට මහ ලොකු ගාණක් යන්නේ නැහැ. බ්‍රේක් පෑඩ් ජෝඩුවක් කරන් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ බයික් එක තියාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝස් වලට ගිහිල්ලා කොහොමද බයික් එක හරියට හොදන්නේ, ස්පොකට් සෙට් එක කොහොමද ක්ලීන් කරගන්නේ කියන එක මේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඔය විදිහට තමයි මගේ බයික් එක තියාගෙන ඉන්නේ. එහෙනම් මගේ YouTube වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.